අයියෝ හරියන්නේ නැද්ද මහත්තයා? මෝටරේ වදින්න ඇලෙනෝනේ. මෙච්චර වෙලා චූටි එන්න පරක්කුවේ ගගා ඉන්න වෙලාවේ ස්ටාර්ට් කරලා බලන්න තිබ්බනේ මහත්තයා. බලනකො දැන් හොඳටම පරක් වෙනවා විභාගයට යන්න චූටිට. ඒකනේ අත්දැව්වේ. මේ මෙච්චර දවසක් ස්ටාර්ට් වෙච්ච වාහනේ කවුද හිතුවේ නෝනේ අද ස්ටාර්ට් වෙන එකක් නෑ කියලා? කරන්න දෙයක් නෑ. දෙන්නත් එක පොඩි තල්ලුවක් ගන්න වෙනවා ස්ටාර්ට් කරගන්න ඕන. මොනවා? චූටි කොහොමද තල්ලු කරන්නේ? දාඩිය දාගෙන ඇදුම් කිලුටු කරගෙන පළවෙනි දවසේම විභාගයට ගිහලා වාඩි වෙන්නේ කොහමද මහත්තයා මේ ළමයා? එහෙනම් ඉතින් තමුසෙට තමයි තනියම තල්ලු කරන්න වෙන්නේ නෝනේ. මොකක්? මම තනියම? නෑ මේ මං කියන්න අම්මයි තාත්තයි තල්ලු කරන්න. මං නැගලා ස්ටාර්ට් කරන්න. උඹට පුළුවන් ද එච්චර දෙයක්? මොකද අනේ බැරි? හරි එහෙනම් නැගපන්කෝ බලන්න. චූටි පරිස්සමින් ඈ. හරි. එනවා එහෙනම් තල්ලු කරන්න. හරි ඔන්න තල්ලු කරන්න. චූටි දැන් නිවුරල් එකට දාලා බ්‍රේක් කරපන්. චූටි බ්‍රේක්. අපොයි දෙයනේ මහත්තයා අන්න බෙල්ල ගත්ත වාහනේ. චූටි අයියෝ මගේ දැස් දෙකෙන් කොහමද බලන්නේ මම බබා වගේ හදපු මගේ කාර් එක. අයියෝ විනාශ කරා මේ චූටියා. අයියෝ මහත්තයා මෙහෙ එනවා. තුවාලයක් නෑනේ චූටි? නෑ. තව දිගින් හත්ත ගලවලා යනවා. මොකද්ද තාත්තේ? කොහොමද බ්‍රේක් අනේ? බ්‍රේක් තමයි. කෑවා. සීකේ 8ට 10යි වෙලාව. තව විනාඩි 10යි තියෙන විභාගේ පටන් ගන්න. අර භද්‍රකාලි ස්වාමීගේ නැකත තමයි නැකතනේ. ඒක පටන් ගන්න වෙලාවේ ඉඳන් අප්පට දිරි වුණා මට. අන්න දුටි නා මෝටර් බයික් එකක්. අත දාලා බලන්නද දාගෙන යන්න පුළුවන්ද කියලා. දැකලා පුරුදු වන්දියා. අනේ ඕ අපේ පුතාවත් මිස්කෝලේ ගාවින් දාගෙන යන්නකෝ. මේ මයිකනේ අහෝ. උඹට පරක් වුණාද? ඔව් බං මේ මම දාගන්නේ කෝකද? වරේ අන්න තුටි යන්න. හරි නේද ළමයි? ඉත ඇතිද? යන්න යදිලාගේ බල්බ් එක උඩ ඉන්නේ අයියයිනේ. ඔව් යන්නේ නේද? එහෙනම් චූටි පරීක්ෂමට ගිහිල්ලා හොඳට විභාගෙ ලියන්න ඕනේ හොඳේ. අපි ගියා. අප්පට උඩ කොන්ද. අම්මේ. චූටි අයියෝ ඒකමන බයික් එක ගොඩ වැටුණා. දෙයනේ. හරි අවුලක් නෑ. හැමෝ මං යනවා. අදෝ හිටි උඹ වැටුණාද? වරෙන් වැටුණාද තානවා. උඹ පිකප් කරනවද අනේ? චූටි ඔය කොහෙන් හරි අයියෙන් අල්ලගන්න. නැත්නම් ආයි වැටෙයි. හරි අපි යනවා. අපි අප්පෝ මොනවද දෙයනේ මේ අද උදේ ඉඳන් වෙන කරදර. එක පිට එක. අනේ මන්දා. එළිය ළමයි කවුරුත් නෑ හිටියේ. ඉක්මන් කරලා යමන්. යන්න. මොකද පරක්කු? පරක්කුණා පොඩ්ඩක් සර්. යනවා ඉක්මන් කරලා ඇතුළට. උටා. ඔහොම ඉන්නවා. සර් තමුසේගේ බෑග් එකේ නේද ෆෝන් එක සද්දයක් ආවේ? කො ගන්නවා බලන්න මෙහාට. අනේ නෑ සර් මගේ නෙමෙයි. බොරු කියන්න එපා. කො මෙහාට දෙනවා බෑග් එක. මේ තියන්නේ නෑ කියපු ෆෝන් එක. දැන් මොකද කියන්නේ? ශාලාව ඇතුළට ජංගම දුරකථන ගෙන යන්න එපා කියලා නේද තියන්නේ? අනේ එහෙම එකක් දන්නේ නෑ සර්. දන්නේ නැත්නම් දැන් දැනගන්නවා. යන්න පුළුවන්. එතකොට සර් ෆෝන් එක
ඒක හම්බෙන්නේ සම්පූර්ණයෙන් O level විභාගය අවසන් වෙන දවසේ. හවසට අවිල්ලා මාව හම්බෙනවා. අනේ සර්. ළමයා අයියෝ විභාග ඉවරෙන්න තව දවස් 10ක 12ක කොහෙද තියෙනවද සර්? පනස් හතරයි 66 අජෝ ගෙම්බි සෝරි 54යි 65 रे හරි ඔරවන් දෙපා මන් දැකේ 54යි 66 වගේ 54යි 66 මේ තියන්නේ බඩු අම්මට මයික උබත් මෙතනද ආව් මරු දන්නද දෙයක් එහෙම තිබ්බොත් චේප් එකේ අහපන් කියලා දෙන්නම් උඹට හාකෝ කුටා ඉති වාඩි වෙන්න එපා මොකද යකෝ වාඩි වෙන්න එපා කිව්වේ උඹලට විතරයිද වාඩි වෙන්න හොඳ නෑ යකෝ ඔය පුටුවේ කපුටු බෙච්චක් තිබුණා කෝ නැගිටපන් බලන්න ගෑවිලාද බං හප්පට හුදු හත් පොලේ ගාගෙනනේ සී අදේ කොටක් ගෑවිලාද මයිකෝ නැතුව හැම තැනම තැවවිලා අයියා ඔය මොකද ළමෙක් නැගිටලා ඉන්නේ පේපර් එක බෙදන්න හදන්නේ වාඩි වෙනවා අනේ දීද මේ පුදුවේ කපුටෙක් බලුවා දැක්කල්ලා මේ ඒවා පස්සේ දැන් වාඩි වෙනවා වෙලාව හරි පේපර් දෙන්න මේ දැන් ගැවිලා තියෙන එකේ වාඩි වෙයක් නිකන් බැඳුම් අහන්න නැතුව කොහොමත් එකයිනේ හදේ හරි දරුවනේ දැන් හැමෝටම පේපර් ලැබිලා තියෙනවා තමන්ගේ විභාගාංකය නම අදාළ තැන්වල ලියලා පිළිතුරු සපයන පටන් ගන්න කිසිම කෙනෙක් කාත් එක්කවත් කතා කරන්න වටපිට බලන්න බෑ හරිද දැන් ස්ටාර්ට් කරන්න පාඩම් කරපු ටිකමයි වගේ ඇවිල්ලා තියෙන්නේ යේ හරි ඕකේ දැන් එහෙනම් පටන් ගමු එන්න මගේ ආදරණීය දහස් වාරයක් ජප කරපු නිල් පෑන මෙන්න තියෙනවා බාඩු පළවෙනි ප්‍රශ්නය එකේ සිට තුන තෙක් ප්‍රශ්න වලට එක් වාක්‍යයන්හි තද කළු අකුරෙන් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන පදය තෝරන්න ඇහුණද නිල් පෑන ඔන්න එක ඔවුන් දෙදෙනා වැඩ කරේ දිවෙන් දිව ගාගෙන හරි උත්තර 4 දීලා තියෙනවා එහෙනම් වැඩේ පටන් ගන්න හරි එකටම උත්තරේ ගහන්න කොයිතින් ඉර ගාලා කොයි යකෝ එන්නේ නැහැ මේක ගල් ගිහලා වගේනේ අදෝ නිල්පෑනේ කිව්වම හරි උත්තරේ ගාවට ගිහින් ඉලක් ගහපයකෝ අදෝ පෙරේදා කිව්වම ඉලක් ගහපිය බෝලා ඔය දෙවෙනි නෙට් එකේ ඉන්න ළමයා මොකද කාත් එක්කද කතා කරන්නේ පුතා මමද අනේ නැද්දේද මේ පේපර් එක ගෙවුවා ඔච්චර හයියෙන් ප්‍රශ්නේ කියවුවම කොහමද අනිත් ළමයි උත්තර ලියන්නේ සද්ද කරන්නේ તો තමන්ගේ බඩුව වැඩක් කරන්න හරිද බලනවා නිල් පෑන තමුසේ හන්ද මම බැලුත් ඇහුවා යකෝ මේ පෑන කියපු විදියට වැඩ කරන්නේ නැහනේ අප්තිලව්වේ දැන් මොකද කරන්නේ මෙලෝ අත්තිලව පාඩම් කරෙත් නෑ කනා සොට් ටිකක් තමයි දැන් ගහන්න වෙන්නේ එහෙම ගාලා CBR එකක් ගන්න කොහමද මම අදේ බලන් ගියාම වාර විභාගෙටත් වඩා ලේසියිනේ බොල ඕලෙවල් පේපරේ 36 වෙනි ප්‍රශ්නේ තව ප්‍රශ්න 4යි තියෙන්නේ 40ට ආනාරුන කටුස්සා අලගෙදි පළගෙදි ඒගෙදි මේගෙදි චූස්සා හරි එකට 4 උත්තරේ අදේ යකෝ මේ පෑන එක බල ලියවෙන්නේ නැහැනේ මලහත් ලව්වේ වෙන පෑනක් ගෙනාවෙත් නෑ මේ මගුල් පෑනක් නිසා ළමයි තව විනාඩි 10ක් තියෙන්නේ ලියන ඉවරයි ආයි ඩබල් චෙක් කරලා බලන්න අදේ යකෝ තමයි පළවෙනි ප්‍රශ්නෙටවත් උත්තර ලියලා නෑ මම මයිකා මොකද නිල් පෑනක් නැද්ද වැඩිපුර මොකද්ද නිල් පෑනක් යකෝ නිල් පෑනක් බං ටීචර් නෙමෙයි බං නිල් පෑනක්
මහත්තයෝ ඉස්සරහා බලපන්. මට උදු ටීචර්. මගේ අම්මා බොතින් ගානවා වගේ. හරියට ගහන්න එපාද? ගහන්න එපා. යකඩෝ කය ගැව්වම ඒ ළමයා කොහමද උත්තර ලියන්නේ තමුසේ නිසා? මං කියලාම නේද පටන් ගත්තේ කය ගහන්න බෑ කියලා. අනේ නැද්දිද? පැන ලියවෙන්නේ ඒකයි. මේ පැනක් ඉල්ල ගන්න හදුවේ මෙයාගෙන්. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ගුරුවරු ඉන්නේ එයාලට කතා කරන්න. ඉන්නවා පැනක් ගෙනහලා දෙන්න. හමෝ මේක නම් පූර්වේ කරපු කර්මයක්ද කොහෙද මට පන්න බඩිදන් දෙන්නේ. හමේ. මෙන්න පැන. thank you teacher. හරි ළමයි සියලුම දෙනා වැඩ නතර කරන්න. කාලය අවසానයි. ටීචර් එතකොට මම මේක ලියන්නේ? ඒවා දාන්න නෑ. කාලය අවසాన නම් කාලය අවසాన තමයි. මෙහාට දෙන්න පේපරේ. යකෝ නම විභාගංගේ එහෙම ලියන්න කියන්නේ නෑනේ. මොකෙන් ලියන්නද ඉතින්? පැන හම්බුනේ දැන් නේද? කොහෙනම් ඒ දෙක ලියලා දෙනවා ඉක්ම කළා. ඉතින් ඒ දෙක මොකටද ටීචර්? උත්තර නැතුව විභාගංගේ දයි නමට ලකුණු දෙනවා නම් ලියලා දෙන්න. කියන දේ කරනවා පඬිතුමෙන් නැතුව. හයි කේන්ති ගන්න ඕනේ නෑ ඉතින් ලියලා දෙන්න. උත්තර එහෙම ලියනවා නෙමෙයි. මගේ ජීවිතේ ලියපු ලේසිම පේපරේ තමයි අද එක. උඹට කොහොමද තදි බදයෝ? මටත් ඒව තමයි. අතලියෙන් 35 නම් තුවලම තමයි මයි කලේ. ඒ හිටි උඹ මොකද මේ කලකිරලා වගේ ඉන්නේ? අයි උඹට පේපරේ අමාරුයිද හිටි? දන්නේ? ඒ කිව්වේ? මයිකෝ පෑන ලියුනේ නෑ බං. වෙලාව ඉවරනකොට තමයි පෑන කම්මුනේ දීජගෙන්. එකක්වත් ලියන්න හම්බුන්නේ නෑ ගියාංකෝ. යකඩෝ එකක්වත් ලිව්වේ නෑ. එතකොට අර උඹට භද්‍රකාලිද කවුද මන්ද මොන කාලිද මන්ද දෙනවා කියලා කිව්වේ නිල් පෑන ඒකකෝ. ඒ පෑන තමයි ආච්චිට හාල් ගලන්ද මට කෙලෙව්වේ. යකෝ ඒ පෑනෙන් උත්තර ඔතෝ ලියවෙනවත් දියා මට ලියන්න දෙක තින්කවත් නෑ. හරිනේ මං ඒක තමයි කිව්වේ හිටි. ඔය පිස්සු වැඩ කරන්නේ නැතුව හිටහන් කියලා. ඇත්ත. ඒත් බං ඒ ස්වාමි බොරුවක් කරා වෙන්නත් බෑ. මොකක් හරි පොඩි තරක මිස්ටේක් එකක් වෙන්න ඇත්තේ. මට හිතෙන්නේ මේ ඔක්කොටම මුල අර නැකත කියලා. ස්වාමිට වෙලාව මේ උනාම තමයි සුව. යකෝ මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඔබ තාමත් විශ්වාස කරනවද මේ බොරු කාර්යයේ බොරු මන්තර නැක? අනේ මන්දමයිකෝ කොහොම හරි සිංහල පේල් මම. එහෙම කියන්න එපා. දෙක කොටසින් ගේමක් ගහගන්න බලපන්. අද ගෙදර ගිහලා පාඩම් කරපන්. ලකුණු 35ක් හදාගත්තොත් එස් එකක් නේ. ඔක්කොම කයින් අම්මව හම්බෙන්න ඕනි ගෙදර ගියා මයිකෝ. පරිපරියා මයිකා මං යනවා. පරිස්සමින් ඵලයා. මං කිව්වා ඔකට. මගේ රැවුල නෑනේ තදිබදයෝ.